රාජමහා විහාරස්ථානයේ කටින මහා පුණ්‍යෝත්සවය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. සෑම වර්ෂයකම මේ කටින මහා පුණ්‍යෝත්සවයේ සංවිධාන කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බෞද්ධ කාන්තා සමිතිය විසින්. මෙවර කටින මහා පුණ්‍යෝත්සවයේ ප්‍රධාන දායකත්වයේ දරුවේ අපේ නිවසින්. බෞද්ධ කාන්තා සමිතියේ සමාජිකයෙක් වෙච්ච අපේ නැන්ද තමයි මේ අවුරුද්දේ කටිනය බාරගෙන තිබුණේ. වසර 10කට පෙර තමයි මේ කටිනය බාරගත්තේ. ඉතින් අවුරුදු 10ක් බලන් ඉඳලා ඒ කටිනය අපි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුවා. මේ කටිනට ආරාධනා කරපු ඇසළ පෝය දවසේ අපි ඊට ලෑස්ති වෙච්ච විදිහ තමයි අද මම මේ ඔයාලට අරගෙන ආවේ. වස් ආරාධනා කරන ඇසළ පෝය දවසේ උපාසක ඇත්තොන් 800කට පමණ දහවල් දානය අපි පූජා කරා. මේ කලින් දවසේ අපි දහවල් දානය ලෑස්ති කරන විදිහ තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් මම හිතුවා මේ වස් ආරාධනාවේ ඉඳලා අපි කොහොමද මේ කටින මහා පුණ්‍යෝත්සවයට ලෑස්ති වුණේ, මේ පුණ්‍යෝත්සවය සිදු කරේ කියලා අපේ මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න. මේ ඇසළ පොයට කලින් දවසේ අපි 800ක් සිල්ලැත්තොන්ට අවශ්‍ය ව්‍යංජන බත් එහෙම සකස් කරන අයුරු. පොය දවසේ උදේ තිතින් කට්ටිය ඔක්කොම ලහි වැඩ 800කට කෑම හදනවා කියන්නේ ඉතින් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. කොහොම හරි අපි කට්ටිය ඔක්කොම 20ක් විතර කට්ටිය එකතු වෙලා මේ විදියට හරිම එකමුතුවෙන් සමගියෙන් දැන් මේ දාන ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. ලෑස්ති කරගෙන 10:00 වගේ වෙනකොට 10:00ටත් කලින් 9 විතර වෙනකොට අපි මේ ඔක්කොම ව්‍යංජන බත් හැමදේම අරගෙන පන්සලට ගියා. සිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන්ට දහවල් දානය පූජා කරන්න අපි කටයුතු කළේ මේ විදිහට තමයි. මේ කට්ටිය ගොඩාක් උදව් කරා මේ වැඩේට. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා දැන් මේ ලෑස්ති කරගන්නේ වස් ආරාධනා පින්කමට යන්න. වස් ආරාධනා පින්කමට යන්නේ සිව්පස්සේ නම් ස්ථාන කරනවා කියලානේ වස් ආරාධනා කරලා පොරොන්දු වෙන්නේ. ඉතින් අපි පන්සලට ඕන බියලි ද්‍රව්‍ය ඒ වගේ දේවල් අපි ලෑස්ති කරගත්තා. මේවා ඉතින් කවුරුත් ගේන්න කියලාවත් කවුරුත් දෙන්න කියලා නියමයක් නැහැ. අපිට හිතන විදිහට අපි දන්න විදිහට අපි හිතලා මතලා ගැලපෙන විදිහට අපි මේ දේවල් ලෑස්ති කරගත්තා. ඒ වගේම මේ වර්ෂයේ අපේ රජමහා විහාරේ 51 වෙනි කටචීවර පූජාව. මේ ගමන සිද්ධ කරන්නේ අපේ සම්ප්‍රදාය පවුල ඔක්කොම. ඒක ලොකු භාගයක් 51 වෙනි කටචීවර මහා පූජාවේ අද වතාවරණා කෙරේ. ඉතින් ඇසළ පුන් පොහෝ දින වස් ආරාධනා පින්කම් හැම පන්සලකම සිදු කරනවා වගේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පුන් පොහෝ දින වස් ආරාධනා පින්කමට අපි ලෑස්ති වුණේ මෙන්න මෙහෙමයි. අපි ඉතින් වස් ආරාධනා කරන්න අවශ්‍ය විදිහට නානකඩ අරගෙන බුලත් කොලෙන් බොට්ටක් එහෙම හදලා ඒ චීවර ලෑස්ති කරගෙන ස්වාමීන් වහන්සේලා ඔක්කොම වැඩම කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රධාන දායකත්වය දරපු නැන්ද වස් ආරාධනා කරා. ඊට පස්සේ අවුල කට්ටිය පිළිවෙලින් සියලුම ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරා. අපි ඒ වස් 4 මාසය තුල සිව්පස්යෙන් උපස්ථාන කරලා ඒ දේවල් බලා ගන්නවා කියන පොරොන්දුව ඇතුව වස් ආරාධනා පින්කමෙන් පසුව ඒ 4 මාසය තුල බෞද්ධ කාන්තා සමිතිය සහ ප්‍රධාන දායකත්වයේ දරන අය විසින් ඒ සිව්පස්සේ උපස්ථාන කටයුතු සිදු කරනවා. ඊට පස්සේ නොවැම්බර් පෝයට තමයි කෝට්ටේ රජමහා විහාරස්ථානයේ කටින පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ. ඒ අතරතුර සිදු කරපු පින්කම් මොනවාද? කොහොමද අපි මේ කටින පින්කමට ලෑස්ති වුණේ කියන විස්තර ටික ඉදිරි වීඩියෝ වලින් ඉක්මනින්ම අරන් එන්නම්.
අදට ගිහින් එන්න.